අදත් මගේ channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද ඔයාලට ජපානයේ තියෙන කැරමල් ක්‍රීම් පුඩින් එකක් අරගෙන ආවේ. මේක හදන්නත් ගොඩාක් ලේසි. හැමෝටම හදාගන්න ලේසි වෙන්න පොඩි වෙනස්කම් කීපයකුත් කරලා අරගෙන ආවේ. වෙනස්කම් කරපු තැනුත් කියන්නම්. බලමු කොහොමද හදන්නේ කියලා. මුලින්ම කැරමල් එක හදාගමු. මම මෙතන සීනි මේස හැඳි 3ක් අරගෙන තියෙනවා. ඒකට වතුර මේස හැන්දකුත් එකතු කරගන්න. වතුර ටික මේ විදිහට සීනියකට උරා ගන්නකම් ගින්දර එකතු කරන්න එපා. ඊට පස්සේ ගින්දර එකතු කරගෙන වටෙන් රන්වන් පාට වේගන එනකම් මේක හැඳි ගන්න එපා. වටෙන් රන්වන් පාට වේගන ඉති හැඳි ගන්න අරගන්න. එතකොට ලිපේ ගින්දරත් හොඳටම අඩු කරගන්න. දැන් මේ විදිහට රන්වන් පාට වුණාට පස්සේ ඒකට වතුර මේස හැඳි දෙකක් එකතු කරගන්න. උණු වතුර මේස හැඳි දෙකක් එකතු කරගෙන මේ විදිහට හොඳින් කලවම් කරගෙන ලිප ඕෆ් කරන්න. දැන් මේක ඔයාගේ පුඩින් භාජන වලට එකතු කරගන්න. මම මේ පාර ග්ලාස් වලටයි එකතු කරගන්නේ. ඔයාට කැමති භාජනයකට එකතු කරගන්න පුළුවන්. දැන් කැරමල් එක නිවෙන්න පැත්තකින් තියාගන්න. දැන් වෙනම භාජනයක් අරගෙන ඒකට බිත්තර ගෙඩි දෙකක් කඩලා දාගන්න. ඒකටම වැනිලා බින්දු කිහිපයකුත් එකතු කරගන්න. දැන් මේ ටික හොඳින් බීට් කරගන්න ඕන. දැන් මම මෙතන කිරි මිලිලීටර් 400ක් අරගෙන තියෙනවා. ජපානයේ නම් මේකට ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 200යි ෆ්‍රෙෂ් ක්‍රීම් මිලිලීටර් 200යි යොදාගන්නේ. ඔයාට කැමති නම් එහෙම මේක හදාගන්න පුළුවන්. මම ඒකටම සීනි මේස හැඳි 2මාරක් එකතු කරගෙන හොඳින් කලවම් කරගත්තා. දැන් කිරි මිශ්‍රණය බිත්තර මිශ්‍රණයට එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න. මේ සීනි ප්‍රමාණවල ඔයාගේ රස අනුව අඩු වැඩි කරගන්න. ඒ වගේම මම මේකට බිත්තර 2යි යොදාගත්තේ. මේක බිත්තර 3ක් යොදාගත්තා නම් තවත් ගොඩාක් රසයි. දැන් මේක පෙරා ගන්න. ඔයත් ග්ලාස් වල නම් හදන්නේ මේ වගේ කෝප් එකට පෙරා ගන්න එක තමයි ලේසිම. එතකොට ඔයාලට ග්ලාස් වලට වක් කරගන්න ලේසි. දැන් කැරමල් එක නිමිලාද කියලා බලලා ඒකට පොඩි මිශ්‍රණය එකතු කරගන්න. ඔයාට මේක ස්ටීම් කරගත්තී විනාඩි 20ත් 25ත් අතර ස්ටීම් කරගන්න පුළුවන්. එළියට ගත්තී හොඳින් හයි වෙලාද කියලා බලලා එළියට ගන්න. වෙලාවල් හැමෝගෙම එක විදියට නෑ වෙනස් වෙනවා. පුඩින් එක දැන් හොඳට සෙට් වෙලා ඇවිල්ලා තියෙන්නේ. මම මේක දැන් නිවෙන්න තියලා ෆ්‍රිජ් එකේ පැය 3-4ක්වත් තියලා තියෙනවා. දැන් වෙනම භාජනයක් අරගෙන ඒකට ෆ්‍රෙෂ් ක්‍රීම් මිලිලීටර් 50ක් එකතු කරගන්න. ඒකටම සීනි තේ හැන්දක් එකතු කරගන්න. පවුඩර් ෂුගර් තියෙනවා නම් ඒකත් වඩාත්ම හොඳයි. දැන් මේ ටික හොඳින් විස් කරගන්න. මේක පොඩ්ඩක් කුකු ගතියට ආවහම ඇති. ගොඩාක් බීට් කරන්න ඕනේ. දැන් මේක ඔයාගේ පුඩින් මිශ්‍රණයේ උඩට එකතු කරගන්න. මම සාමාන්‍යයෙන් මේස හැඳි 1මාරක් විතර තමයි උඩට එකතු කරගත්තේ. ඔයාට කැමති ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්. දැන් මේ විදිහට එකතු කරගෙන මේක තව පැය භාගයක් විතර ෆ්‍රිජ් එකේ තියලා තියන්න. ඔයා ස්වයං රැකියාවක් කරන කෙනෙක් නම් මේ පුඩින් එක try කරලා බලන්නකෝ. මේක ගොඩාක් රසයි. ජපානයේ තියෙන ජනප්‍රියම පුඩින් එකක්. ඔන්න දැන් මම මේකේ රස බලන වෙලාවයි. ඇත්තමයි මේක ගොඩාක් රසයි. ඔයත් මේක එකපාරක් හරි try කරලා බලන්න. ආයෙත් හමු වෙනකන් සුබ දවසක් ඔයාලා හැමෝටම.